හායි මං හිතන්නේ මම මේ වගේ වීඩියෝස් ගත්තා ගොඩක් හොඳද මේ අවුරුද්දේ මේ දෙසැම්බර් 27 වෙනිදා මීට කලින් මම vlogs දෙකක් vlog කරලා තියෙනවා. හැබැයි මට edit කරගන්න වෙන්නේ නැහැ. හැබැයි මං හිතුවා මේ අවුරුද්දට එක වීඩියෝ එකක් හරි වරත් එක්ක share කරගන්නවා කියලා. ඉතින් අද solo date එකක් යන්න හිතුවා. ඇත්තටම මේ දවස් ටිකේ මාර විදියට බිසි වුණේ මම. වලේදී මගේ ඇස් දෙක මම ඊයේ නිදාගත්තම හැදෙන 12ත් පහු වෙලා උදේමත් නැගිටලා ඕඩර්ස් තියෙන ඒවා කම්ප්ලීට් කරලා දැන් තව මදි මැටීරියල් වගේක් මේ ඉතින් අයිටම් ටිකක් තියෙනවා ඒ ටිකත් ගේන්න ඕනේ. ඉතින් අද සෝලෝ ඩේට් එකක් යන හිතුවේ මට දේවල් කරගත්තේ නැහැ. ඇත්තටම අවුරුද්දට මං ගෙදර ආයෙත් දේවල් ගත්තා. හැබැයි මේ මට මොකද ගත්තේ නැහැ. ඉතින් අද මට ට්‍රීට් කරන්න. හලෝ. ඉතින් කිව්වා වගේම ගොඩ කාලෙකින් මං හිතන්නේ බ්ලොග් එකක් අරන් එන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම මට ඇත්තටම වෙලාවක් මැනේජ් කරගන්න මේ දවස් ටිකේ හරි අමාරුයි. හරි. මම යන ලෑස්ති වෙන්නේ අද සෝලෝ ඩේට් එකක් නේ. සෝලෝ ඩේට් එකක් කිව්වට මට ලොකු ටයිම් එකක් මං වෙනුවෙන් ඇත්තටම අදත් වෙන් කරන්න බැරි වෙයි. මොකද වැඩ ගොඩාක් තියෙන දවසක්. ඉතින් මේ දවස් ටික ඇත්තටම මාරම බිසි. ඉතින් මං කියන්න ඕනේ 2025 දැන් ඇත්තටම ඉන්නේ අපි ඉවරයි. තව දවස් 2-3යි තියෙන්නේ. ඉතින් 2025 ඉවරයි. ඇත්තටම මේ මම 2025 කරපු vlogs තව දෙකක් තියෙනවා. ඒක මන් දන්නේ නැහැ අප්ලෝඩ් කරන්න පුළුවන් වේද කියලා. but මම next year හරි ඒක අප්ලෝඩ් කරනවා. මොකද මට මං හිතන්නේ දවසක බලලා සතුටු වෙන්න පුළුවන් vlogs දෙකක් කියලා මං හිතනවා. ඒ දෙක. හරි. අද මං යන්නේ solo date එකක් නේ. ඉතින් solo date එක ඇත්තටම මං වෙනුවෙන් ගොඩාක් දේවල් මට අද කරගන්න බැරි වෙයි. මොකද මේ ඔයාලා දන්නවා මම clothing business එකක් කරන කෙනෙක් නේ. ඉතින් year end එකේදී ඒ වගේම new year එකට ගොඩාක් orders pack වෙලා තියෙන්නේ. ඉතින් ඒවත් clear කරගෙන යන ගමන් තමයි මම මගේ solo date එකක් දාගත්තේ. ඉතින් ඇත්තටම ඉස්සෙල්ලා මම යන්නේ order එකක් දෙන්න customer කෙනෙක්ට. ඉතින් එකක් දීලා පොඩි me time එකක් දෙන්න යන්නේ. ඉතින් මං හිතන්නේ busy life එකේ අපිට මේ වගේ දවස් තියෙන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලාම මම තාත්තා එක්ක තමයි ටවුන් එකට ගියේ මගේ කස්ටමර් බොක්කට පාර්සල් එක දෙන්න. ඉතින් ඊට පස්සේ පාර්සල් එක දීලා මං ආවා කැපිටල් එකට. මට ওই චූටි බඩු වගේක් තිබ්බ ගන්න. ඉතින් ඒ ටිකත් අරගන්න ගෑල්ලමයි දන්නවනේ. ඉතින් මට ඇත්තටම අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි. මම ගියාම ඉතින් ඕන දේවල් එපායි හැම එකම ගන්න. ඊට පස්සේ අතර මේ වෙලාව මම හිතන්නේ දවල් 2-3 විතර ඇති. ඉතින් මම ආවා කැෆේ එකට. ඇත්තටම මම හිතන්නේ මේ සෝලෝ ඩේට් එකක් ආවේ මම හිතන්නේ ගොඩ කාලෙකින්. ඉතින් මං හිතුවා මං වෙනුවෙන් මේ කාලේ ගත කරන්න. ඔයන තුළඟ තනි වෙන්නට සන්නසාතව හිත දුන්නම මානම් නොබ මගේ ජීවිතේ මං හරි ආසයි ඇත්තටම තනියෙන් වෙලාව ගත කරන්න. ඒ කියන්නේ එහෙම නෙමෙයි මං තනි වෙන්න ආස කෙනෙක් නෙමෙයි. හැබැයි මං තනියම ඉති ගොඩාක් දේවල් හිතනවා. ගොඩාක් දේවල් තේරුම් ගන්නවා. මං එහෙම කෙනෙක්. ඉතින් ඇත්තටම මම මේ 2025 ගැන කියන්න හිතුවේ මේ 2025 කියන්නේ මම පටන් ගත්ත ඇත්තටම ඒ කියන්නේ එක මම 2025 පටන් ගත්තේ මයින්ඩ් එක මාරම ඩවුන් වෙලා. ඒ කියන්නේ ඇත්ත කතා කරොත් මම මාර විදියට මෙන්ටලි අවුට් වෙලා හිටපු කෙනෙක් 2025 මුලදී. හැබැයි ඒ කියන්නේ මම මුලදී හිතුවා මට මේ අවුරුද්ද ගෙවන්න වෙන්නේ මෙහෙම
මෙහෙම කියලා. හැබැයි ඔයාලා විශ්වාස කරන්න මගේ ජීවිතය බලාපොරොත්තු නොවන ප්‍රාතිහාර ගොඩාක් වුණා. ඉතින් මම මේ වීඩියෝ එක බලන කෙනෙක්ට කියන්නේ තමන්ගේ ජීවිතේ කොයිම වෙලාවකවත් ඒක වෙන්නේ නැති වෙයි, මට මේක බෑ කියලා හිතන්න එපා. මම කියන්නේ ඔයාට පුළුවන් අනිවාර්යෙන්. ඉතින් ඇත්තටම මම මේ අවුරුද්ද ඉවර කරන්නේ මාරම සතුටින්, මාරම ඇචීව්මන්ට් ගොඩක් කරලා. ඉතින් මං හිතුවේ නැති දේවල් මට හම්බ වුණ ලස්සනම අවුරුද්දක් මේක. ඉතින් හරි කොහොම හරි ඒක මං චූටි දෙයක් ඔයාලට කියන්න ඕන කියලා හිතුණා. කොහොම හරි අද දවසත් ඔන්න ඔය විදියට ඉවර වුණා. අන්තිමේදී මට රෙදි වගේක් ගන්න තිබිලා ඒකත් අරගෙන පික්මි එකක් දාලා මේ යන්න එළියට වෙලා ඉන්නේ. හැබැයි පික්මි එකක් ගත්තා ඔක්කොම කැන්සල් කරා. අන්තිමේට ආයෙ පික්මි එකක් දාලා මං හිතන්නේ මං ගෙදර ගියා. මේ මම බ්ලොග් එකේදී කියවනේ මම මට දේවල් ගත්තේ නැති වුණාට මං ගෙදර අයට දේවල් ගත්තා කියලා. ඉතින් මේ යන්නේ මම අපේ ගෙදර අයට කියන්නේ මේ පළවෙනි දවසේ මං අම්මටයි නංගිටයි තමයි gift ගත්තේ. gift කිව්වට මට සර්ප්‍රයිස් කරන්න නම් බැරි වුණා. ඒ කියන්නේ 31st හරි පළවෙනිදා හරි දීලා මං අරන් ගියපු දවසේම අම්මටයි නංගිටයි දුන්නා. ඔය ඇත්තටම ඩේට් එක කවද්ද කියලා මතක නැහැ. කොහොම හරි ඉස්ලාම ගතේ දෙන්නට මේ පහුවෙනිදා පාර්ට්නර් එක්කම ගියා තාත්තටයි මල්ලිටයි තෝරන්න. මොකද මට ඇත්තට මේ දෙන්නට පොඩක් තෝරන්න අමාරුයි. ඉතින් මං එයාත් එක්ක ගියා ඇඳුම් දෙකක් තෝරන්න ගිමීලි මම. ඉතින් ඒ දෙන්නටත් මම gift දෙකක් ගත්තා. ඇත්තට මේ අවුරුද්ද කියන්නේ මම ආසාවෙන් ඉඳපු දේවල් ගොඩක් කරපු අවුරුද්දක්. ඉතින් 2025 මට ඇත්තටම කවදාවත් අමතක වෙන එකක් නැහැ. මගේ හින ගොඩක් ඉෂ්ට කරගත් අවුරුද්දක්. ඉතින් මට එදාම ලස්සන මේ මල් එකත් හම්බ වුණා. ඉතින් මේ vlog එක මෙතනින් ඉවරයි. අපි ලබන අවුරුද්දේ ලස්සන vlog එකකින් හම්බෙමු. Bye.